Hello everyone, welcome back to Marshi's Life YouTube channel. ඉතින් ඔන්න අද මම ඔයාලට බිරියානි එකක් හදලා දෙන්න හැටි කියලා දෙන්න යන්නේ. ඉස්සෙල්ලාම හාල් වලට රම්ප, පොල් තෙල්, කහ, කරදු මුංගු දාලා තම්බ ගන්න ඕනේ. මේ විදිහට බිත්තර තුනකුත් තැම්බෙන්න තිබ්බා. හොඳට හොදගත්තු චිකන් අරගෙන ඒකට යෝගට් හරි මුදෝපි කිරි හරි දාලා ඒකට තලාගත් ඉඟුරු සුදු ලූණු, තලාගත්තු අමු මිරිස්, තලාගත්තු කරපිංච දාන්න ඕනේ. ඒ වගේම මිරිස් කුඩු, කහ කුඩු, ලුණු කැට, ගම්මිරිස්, ඒ වගේම කළු කුඩුත් දාන්න ඕනි. මේ ටික දාලා තමයි මේ මිශ්‍රණය හදාගන්නේ. ඒ වගේම අමතක නොකර කුරුදු පොතුත් දාන්න. ඔයා බත් එකට එනසල් දැම්මේ නැත්තම් මේ මිශ්‍රණයට එනසල් දාලා හැදුවත් රසයි. මේක හොඳට කලවම් කරලා පැයක වගේ වේලාවක් ෆ්‍රිජ් එකේ තියලා තියන්න ඕනි. මේ රෙසිපි එක නම් හරිම ලේසි, විනාඩි 5න් හදන්න පුළුවන්. ඔන්න මේ තියෙනවා මං හදාගත්තු බත් එක. මං බත් වෙනම තමයි හදාගත්තේ. මේ තියෙන්නේ කපාගත්තු ලූණු, මේ තියෙන්නේ තම්බගත්තු බිත්තර. ඉතින් ඉස්සෙල්ලාම මම කරේ ලූණු ටික බැදලා අයින් කරගත්තා. මොකද බිරියානි එකට දාන්න ලූණු අනිවාර්යයෙන්ම ඕනේ. අනිවාර්යයෙන්ම මේක ටිකක් කළු වෙන, ඒ කියන්නේ තඹ පැහැති වෙන්න බැද ගන්න ඕනි. ඉතින් යාළුවනේ, ඔයාලට කොහොමද? ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නා නේද? ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම මාෂි. මෙන්න මේ විදියට බිත්තරත් බැද ගන්න ඕනි. ඒක මාරම රසයි. මේ තියෙන්නේ මම බැදගත්තු බිත්තරයි, බැදගත්තු ලූණුයි. මෙන්න මේ පාටට වෙන ලූණු ටික බැදගත්තා නම් හොඳටම ඇති. ඊට පස්සේ ඇතිලියක් ලිපේ තියලා ඒකට පොල් තෙලුයි, සූදුරුයි, අබයි දාලා මේ විදියට අර අපි ෆ්‍රිජ් එකේ දාගත්තු මස් එක දාලා ඒකට වතුර ටිකක් දාලා ටික වෙලාවක් තියන්න ඕනි. මෙන්න මේ තියෙනවා මං හදාගත්තු රසම රස මටන් කරි නැත්තම් චිකන් රෙසිපි එක. ඉතින් ඊට පස්සේ භාජනයක් අරගෙන ඒකට බත් දාලා, ඒ කියන්නේ අපි අර හදාගත්තු බත් ටික දාලා ඊළඟ ලේයර් එකට දාන්න ඕනි අපි හදාගත්තු චිකන් එක. ඊට පස්සේ ආයෙ බත් දාලා ලේයර් එකක්, ඊළඟ ලේයර් එක ආයෙ දාන්න ඕනි චිකන්. එන්නේ මේ විදියට තමයි මේ බිරියානි එක මම ලේයර්ස් විදියට හදලා දැම්මේ. මේ තියෙන මම දැන් ලේයර් දෙකක් දාලා මේ දාන්න යන්නේ තුන්වෙනි ලේයර් එක. ඒ කියන්නේ චිකන් එක. මීට උඩින් ආයෙ ලේයර් එක දානවා බත් ලේයර් එක. ඉතින් ඔයාලත් මේ විදියට හදලා බලන්න. මේක නම් හරිම රසයි. ගෙදර තියෙන දේවල් වලින් අපිට කැමති විදියට, අපිට ආස විදියට බිරියානි එක හදාගන්න පුළුවන්. මේක හරිම රසයි. ඔයාලා try කරලා බලන්න අනිවාර්යයෙන්ම. මේ තියෙන්නේ ලේයර්ස් 4ක් විතර වෙන්න මම බතුයි චිකනුයි දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම හොදි ටික දාන්න. අමතක නොකර හොදි ටිකක් වෙන් කරලා තියාගත්තත් කමක් නැහැ. මේ තියෙන්නේ මම බැදගත්තු ලූණු ටික. මේ ලූණු ටික දාලා ආයෙම කලවම් කරන්න ඕන. එතකොට මුළු බත් එකේම ලූණු තියෙනවා. ඒක වෙනමම රසක්. ඉතින් යාළුවනේ, මාව මේ වෙදි ගොඩාක් දෙනෙක් subscribe කරලා තියෙනවා. ඔයාලා හැමෝටම ගොඩාක් thank you මාව subscribe කරාට. මෙන්න තියෙනවා මං හදාගත්තු බිරියානි එක. මේ විදියට අමතක නොකර කලවම් කරගන්න. මේක මං හැදුවේ ගෙදර ඒ වෙලාවට කන්න ආස හිතුණු විදියට. ඔයාලට මීට වඩා කජු, තව මුද්දරස් පලං වගේ දේවල් දාලා මේක තවත් රසවත් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම ආසම රෙසිපි එකට හදපු මගේ බිරියානි එක. එහෙනම් අමතක නොකර මාව subscribe කරන් යන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝස් ඔයාලට අරන් ඉන්න බලාපොරොත්තු වෙමින් මම එහෙනම් යනවා. bye bye.